මිනිස්සු කියන විදිහට මේ වලව්ව අද්භූත සිදුවීම් වලින් පිරිච්ච තැනක්. ගේට්ටුවෙන් ඇතුළටම එනකොටම අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව්ව ඇතුලේ එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළව ඇතුළට කඩාගෙන වැටුණා. එතනින් පස්සේ මට මුකුත් මතක නෑ. මම මේ කොහෙද ඉන්නේ? හරිම පාළු තැනක්. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. මේ මොකද මේ? පේන විදිහට පරණ ඩයරියක් වගේ. බලමු. මම ආවේ වලව්ව අභිරහස හොයාගන්න. ඒත් මම මෙතන දම්වැලකින් හිර කරලා දාලා. වලව්වල කුලින්දානයක් තියෙනවා. ඒක ගන්න නම් පූජාවක් කරන්න වෙනවා. ශාපලත් රන්කාසි 12ක් නාග පිළිමයට පූජා කරන්න ඕනි. මොනකයි ප්‍රශ්නේ? නිදානේ තියෙන ගුහාවේ ශාපයට ලක් කළා එන්න ආත්ම නිදහස් කළාම පිට වෙන්න දොරටු හොයාගන්න පුළුවන්. ආත්ම නිදහස් කරන්න ගිහින් මට කෙලෙයිද දන්නේ. වලව්වේ තියෙන නිදානේ ගැන විස්තර නිදාන නුදුර පුස්කොළ පොතේ තියෙනවා. හොයාගමු බලන්න කොහොම හරි පුස්කොළ පොත. මේ පහළ තට්ටුවේමයි තියෙන පුස්කොළ පොත. ඒත් මට ඒක හොයාගන්න බැරි වුණා. ඔබට හොයාගන්න බැරි වුණා නම් මම හොයාගන්න එක කොහොම හරි. ඒක හොයාගන්න පුළුවන් ඉක්මනින් මෙහෙත් පිටත් වෙන්න. පිටත් වෙන්න කියන චුට්ටක් මේක හිර වෙනවා වගේ. බලමු. कोई बात මේ හටම ගල වෙන්නෙත් නෑනේ. මොකයි ප්‍රශ්නේ? වියම්බා ටිකක් කිමු බලන්න. උඩත් එපා වෙන්න ඕන කොහෙන්ද තමයි. දැන් හරි ගියා යාළුවනේ. අපි මේ යතුරු හොයාගෙන ආරමු දොර. මෙන්න යතුරු හම්බුණා. ටුක්ටක් තියෙන්න ඕන එක කැරෙන්න. යම් බලන්න. ඉස්සරලා අපි නිදන්න තුල කියලා පොත හොයාගමු. මෙන් තියෙන නිදන්න තුල කියන පොතේ මේකේ තියෙනවා දෙවෙනි මහලේ නාගමුරගල පරීක්ෂාවෙන් බලාපන් කාසි 12ක් කරන්නෙන් අරගෙන පාමුලෙන් එහිද බබා ගල්දරක් ඇත ඇතුළු වීමට නාගමණිකක් සොයාපන් එයින් මත්තේ නිදහනක් ඇත යකුට බිල්ලක් පුදාපන් බිල්ලක් පුදන්නත් ඕනේ ඔන්නකයි ප්‍රශ්නේ. දැන් නිදන්න තුල හොයාගත්තා. අපි දැන් යමු බලන්න. එතන කාසි 12ක් හොයන්නනේ. මෙන්න ක්‍රෝබා එකක් තියෙනවා. ඒක කාසියක් නෙමෙයි වැඩේ කියන්නේ. අන්තික ගව හිසක් තියෙනවා මෙන්න මෙතන. බලමු. දැන් ටික කාසියක්වත් නෑ වැඩේ කියන්නේ. මෙන්න තියෙනවා මිටියේ කෑල්ලක්. මිටියේ මිට තියෙනවා. මෙන්න තියෙනවා කාසියක්. කොයි අන්න රයිට්. කොයි බා තුබා මෙහෙම තන ක්‍රෝබා කියලා වැටෙන්නේ. මෙන්න මෙයාත් මම හිතන්නේ මම ඔබ නිදානයක් ගන්න වෙදින් තියෙන්නේ. මෙන්න තවත් කාසියක්.
අලමාරි ඇරලා බලමු. ඒකෙත් මොකවත් නෑ. ඒකෙත් මොකවත් නෑ බං වැඩේ කියන්නේ. අපි එකින් ඇනෙන් එනේ ගලවන්න තියන්නේ. ඇනෙන් එනේ ගලවලා බලමු. නැත්තම් බෑම වකුගන්න. කොයි බං. මේක ලංකාවේ හොරර් ගේම් එකක් හින්දා ආතල් එකේ ප්ලේ කර හැකි. ඒකත් හරි. මේකේ ග්‍රැනී වගේ එකපාර ගහද්දි මැරෙන්නේ නැහැ. උඩ හෙල්ත් බාර් එකක් තියෙන එක අඩුනම් පස්සේ තමයි මැරෙන්නේ. ඔය ඇනින් එනේ ඔක්කොම ගලවලා දාලා යම් බලන්න කිසියයි හම්බ වෙන්න. මෙන්න කොයි අර තියෙන දම්පාට මලක්. දම්පාට මලක ආපුවම හෙල්ත් එක වැඩි වෙනවා. බලමු මොකද පස්සේ මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙන මිටියේ ඉතුරු කෑල්ල. මේක බෑග් එක පුල්ලු. මේකත් විසිකමු. මේකත් විසිකමු. ක්‍රෝබා වැඩ කරන දැන් මිටිය හරි. චුට්ටක් ඉන්නේ යාළුවනේ චුට්ටක්. එළිය වැඩි කරන්න. රයිට්. දැන් අපි යමු. කොයි බලන්න. හලෝ. හලෝ. හෙලෝ. කවුරුත් ඉන්නවද? මෙන්න බලව කාසි දෙකක්ම තියෙනවා. ගන්න බලන්න. ඒකෙත් නෑ බං. ඒකෙත් නෑ බං කිසි එකක්. කවුරු හරි අම්මට සිරි මෙන්න එනවා යකෝ. මේ වේගෙ දාලා යම් බලන්න. guys. brick wall. කඩපම්පම් දොර නෙමෙයි ලෑල්ල. කෙලවෙන්න යදන්නේ වැඩි අම්මට සිරි යන්න ආච්චි අම්මනවා. අපි මෙතන හැංගමු. වැඩේ ගොඩ. නැත්තම් මෙන්න ඉන්නවා මිටිය ගත්තු 100 දෙනවා මොලේ සනීප නැති වෙන්න ඉතින්. ඕන වෙඩිමක් වෙන්න කියලා යම් බලන්න කොයි ආච්චි අම්මා අප්පට සෙමේ යන ඩයල් දෙකම ඉන්නවා බා. ඔන්නෝගේ කෑස් එක ප්‍රශ්නේ ඉතින්. හෙල්ත් එක අඩුනොත් බඩුම තමයි. මුන් දෙන්නම ඉන්නවනේ බං මෙතන හාල් කරන්න. මට එපා වෙන්න ඕන මොකද බලමු. මේ තියෙන මම කඩා විච් මේ තියෙන මැනිකම් මේ දීයා කොයි බලන්න. අන්න අර 100 නම් ගියා මචං අර මොකද මම අර ගේම් ඉල්ලන්න වගේ. අපි ඇතුළට ගිහින් බලමු. උට වැටෙනවා. මෙන්න තියෙනවා. හිතන්නේ. ඕන් આવොත් බඩුම තමයි. එනවද? නෑ. කාසි 3යි 4 වෙනි කාසියක් දාමු. හරියටත් හරි. 4 වෙනි කාසියක් දැම්මා. දැන් මිටිය වැඩකුත් නෑ මචං. මිටිය විසික් කළා දාමු. කොයි බම් මිටිය? ඒව ගිලා බහිනවද කොහෙද බං? ඔන්න පයින්. යම් බලන්න. මෙතන කාසියක් තිබ්බා. අම්මට සිරි එනවා බා. මෙන්න තව කාසියක්. අර ආච්චිම එනවා බා. අම්මට සිරි වෙලා කොල්ලට සොරි වෙනවා. ය මේ කාසි දෙකක් දාලමු බං ගයිස්. එනවද?
මේ කාසියත් ගමු. අම්මට සිරි. අන්න හෙල්ත් බය එකක් තියෙනවා. ගම්වා. ගයියකෝ. කොයි නෑ බං. අම්මට සිරි. යය මේ කීරි බල්ලා එනවනේ බා. මේ සීයත් බලු වැඩ කර්ම කරන්නේ. මට නිදහසේ කාසි ටික පොට් කරගන්න දෙන්න බෑ. එනවද? උන් දවිලකට මාර ටෝක් එක දෙනවා බා. උන් දැක්කනේ. උන් අතට උන් දැන් වැඩි දෙන්න හදන්නේ. චුට්ට වෙලාවකට චුට්ටක් උන්ට ට්‍රැක පානවා වගේ තියෙනවා. කාසි 7ක් හරි. එතකොට බං තව කීයක් තියෙනවද බං? තව කාසි 5ක් තියෙනවා. ලීවර් එක අදින්න නම් මචං කාසි 12 පුල් කරගන්න ඕනලු බං. අන්න බඩු කැල්ල තියෙනවා බං. මේක ඇස්සේ තමයි මැනික තියෙන්නේ. මැනිකලු මචං මේ නිදානේ. ඒ ගොයියා. ඔන්න ඔහමයි තමයි වැටෙන් අම්මට සිරි. බලයන් බයි යන්න. මාත් එක්ක පුළුවන් ද උඹට බේරෙන්න. ඈ? ආච්චි අම්මනවාද බං? තවත් කාසියක් වරෙන් බං. කොයි බං අනික් කාසිය මේ තියෙන්නේ? එනවද? නෑ. කොයි බං? එකක්වත් මේ අරිනේ එව්ව නෑ බං. උන්නත් කෑ ගහනවා පස්සේ. මාර වැඩක් තමයි බං මට වෙන්නේ. යම් බලන්න. මෙතනත් කාසියක් තියෙනවා. කාසි 3යි. තව කාසි 2ක් ඕනේ. මොනවද බං අහලා සද්දත් ඇහෙන මටත් නිකන් උඩ යනවා වගේ බං වෙනවා. එව්වාගේ නෑ බං එපා යනවා බං. කිසි එකක නෑ. ඒ කාසිය පස්සේ ගත්ත හැකි මේ කියනවනේ බං මට ඇටැක් කරන්න. මේ ලොක්කගේ ආච්චිට හාල් කරගන්න. වරෙන් යකෝ. ඒ ලොක්කේ ගියා බං. කාසියක් තිබ්බා. තව එක කාසියක් හොයාගන්න ගයිස්. කාසියක් හොයාගන්න ඕනේ යාළුවනේ. අපි හෙල්ත් බාර් එක පුල් කරගනිමුද? අපි හෙල්ත් එක වැඩි කරගනිමු. කොයිද? හරියටත් හරි. හෙල්ත් එක වැඩි වුණා. අපි දැන් යමු උරුන් දෙන්නට ඇටැක් කරන්න. අම්මට සිරි වෙනවා කොල්ලට සොරි වෙනවා මචං. කොයි? මෙතනත් කාසියක්ද? නෑ බං ඔය වගේ කොහෙද බං කාසි තියෙන්නේ? අපිට ටිකක් මෙහෙසේජ් පාරක් දාලා බලමු. කාසියක් තියනවාද කියලා. අම්මට සිරි ආච්චි අම්ම එනවා බං. ඌ ගේම් ඉල්ලයිද දන්නේ මගේ. තව එක කාසියක් හොයාගත්තා නම් මචං අපිට නිදාන ගන්න වැඩි උඩ. යම් බලන්න අපි ආච්චිට ඇටැක් පාරක් දෙන්න. ආච්චි අන්න මචං ආච්චි ගියා. අපි වේගේ දාලා යම් බලන්න දැන්. මේ අස්සේ නෑ බං මොකවත් කාසියවත්. තව හෙල්ත් බාර් එකක් තියෙනවා බං. හෙල්ත් බාර් එකක් මචං හෙල්ත් පොයින්ට් එක. පොයින්ට් එකක් නේද බං? පොයින්ට් එක තමයි බං. අපි මේ කාසි ටිකක් දාලා තව කාසියක් හොයාගන්න යමු. ආච්චි උඹ එනවාද යකෝ මාත් එක්ක ගේම ගහන්න. අපි මේ කාසියක් දාලෙමුද බං? අනිකත් අරන් ගිහින් දාලෙමු. ඩයම. අපි ඒ කාසියක් හම්බුණොත් ඒ මචං ගේම ඉල්ලන්න කවුරුත් එන්නේ නැහැ වගේ බං. අර වයසක උන්ද අම්මට සිරි. එන්න එපා මචං ඈ. දෙනවා හොම්බ ලෙෆ්ට් එන්ඩ්. මාත් එක්ක ගේම් ගහන්න නමු. එන්න එපා මචං ඵලයන්. අහට ඵලයන් අහට. මේ මෙතන රතු පාට හැවටෙනවා කියන්නේ මචං ගේම වඩුම තමයි ඉතින් ඈ. සනීප නැති වෙනවා ඉතින්. අපි මැනි කොහින්ද ආවේ ඉතින් මේක දැන් වැඩක් නැහැ. චෙක් පොයින්ට්. එන්න එපා මචං දෙයියා.
මේ සනීපන තීගෙන එන්නේ මචං. අම්මට සිරී සීයා ගියා. අපි හිමීලද මෙව්වට පුත් කරගමු පට ගාලා. එතනටත් හරි. තව එක කාසියක් ඕන බා. තව එක කාසියක් හොයා ගන්න ඕන ගයිස්. නැද්ද බලන්න මේකේ කාසිය. ඈ ටුට්ටක් ඉඳන්. ලීවර් එකකුත් ඕනේ නේ මචං කියන්නේ. ඔය එහෙමද කියන්නේ? අන්න. ඔන්න ඔහොම. ටුට්ටක් ඉඳන් අන්න වැටුණා. අප්පා මූත් වෙනවා බං මේ ආච්චිලත් එක්ක බෑ බං කරන්න පොඩි කොල්ලන්ට ටෝක් කරන්න යනවා බං. ඈ ටුට්ටක් ඉඳන්. අඩඩඩ ආච්චි ඵලයන් ඈ ගහනවා බෙල්ල ගැලවෙන්න. මං එච්චර දරුණු පුද්ගලයෙක් නෙමෙයි හැබැයි ඈ. කොයි ආච්චි නෑ බං. තව කාසියක් හොයාගන්නත් ඕනේ ගයිස්. තව කොයි එනවද බං ආච්චි අම්මට සිරි ආච්චි. ඩෙඩෙඩෙඩ යය මේ ආච්චිලා සීයලත් එක්ක බෑ කිසි මඟුලක් කරන්න. ඔව් කොයි බං කුණුහරුපත් කියන්නේ නෝ. අපි තව කාසියක් හොයාගනිමු. ඩෙඩෙඩ ඔහුට බල කනතලෙන්න ගහන්න කලින් අපි ඔය අහමුළු වස්සේ බලලෙමු කාසියක්. කොයි බලන්න. ශිෂ් තව එක කාසියක් තිබ්බනම් මචං වැඩේ ගොඩ. වැඩේ කියන්නේ මචං කාසි නෑ. මට තව එක කාසියක් හොයාගන්න ඕනේ. කොයි බා හැම කාසියක්ම ගන්න බෑ මචං. ගන්න කාසිය වල පොඩි සලකුණක් අක කොටලා තියෙනවා. කොයි බා බලන්න මේ කාමරය ඇස්සවත් හරියට. වැඩේ කියන්නේ මචං කාසි නෑ බා. ඔන්නකයි පාස්නේ. බලමු මචං. ඕම් බලහල්ලකෝ බා. කොයි ඒ වයසක ලොක් කියනවා වගේ. කොයි ඒ වයසක ලොක්කි. අපි හෙල්ත් එක තව ටිකක් වැඩි කරගමු. කොයි ඌණක් කෑ ගහනවා බං අපේ ගෙදර. ඒ ගැන මට ඒ කාසිය හොයාගන්න බැරි වේද බං. කොයි බල්ලන්කට යද්දිම වයසක ලොක්කී කෑ ගහනවා සද්ද එනවා බං. බලන්න. මචං ආච්චි ගියා බං. ආච්චි හිරුණා බං. නෑ මට මේ වෙන පොඩි කෑස්. අපි සන සිල්ලේ වයසක කට්ටියට ඇවිද ගන්නත් බෑනේ බං. ඒකනේ ප්‍රශ්නේ. බලන්න මේ පැත්තෙන් ගිහින් නොගයට තැංගුණා මචං. ඔය තියෙන මරු පොට් මේ කාසි නෑ බං. කාසි උඹලා කාසි කියලා චිත්‍රපටියක් මට සිරි අර වයසකුන් දෙනවා කියලා මට ඇලර්ට් එකක් දෙනවා. යයන් ඇඳ බලට. මේ වයසක උන්දටත් එන්න නැතුව ඉන්න බෑලු බං. ඇඳ උන්ද මට කාසියක් හොයාගන්න විදිහක් නැත්තම නෑ බං. මේ මොකද්ද බං මේ? නිකන් අර 3D එකක් වගේ බං. අරුන්ද නම් ගියා. මට තව කාසියක් හොයාගන්න බැරි වුණා. ඉතින් මොකද කරන්නේ? අරුන්ද ගහලා හෙල්ත් එකක් තනුනා. අම්මට
මොනාද බං මේ කරන පිත්ත මේ වැඩ අර අරුන්දත් එනවා මන්දුවට මහ රෙද්දේ වැඩ කරන්න බං උන්දලා එකතු වෙලා මේ මං වගේ හිංසක කොල්ලෙක්ට දවසේ නිදානයක්වත් ගන්න දෙන්නේ මේ තරම් තියෙන ඊර්ෂ්‍යාව පැහැදිලි ඊර්ෂ්‍යාව කියන ඕන ඕකට තමයි බං මට උඹලත් බං උදව් කරවලා බං මට කාසියක් හොයාගන්න කොයි බං කාසි නෑ බං යුව හැම රෙද්දක් මැරලා බැලුවා නෑ ඈ ආච්චි වේගේ දාලා යන්න බං අම්මට සිරිව් ගේම් ඉල්ලන්න යකෝ ඒ අරුන් දෙනවා හරි මෙවුන් දෙනවා මෙහින් මට මේ කාසිය හොයාගන්න වෙන්නේ නෑ මබන් ජීවිතේට අන්න මචං කාසිය තිබ්බා අපි යමු දැන් ජෙට් පැක් දාලා යන්න ඕනේ ගායිස් අර වයසක ලොක්කත් ඉන්නෝනේ යය අපි සැනසිල්ලේ යය සැනසිල්ලේ යන්න තිබ්බ කොහෙද මේ ඉන්නවනම් වයසක ලොම්බා තෝ කනවා මම අම්මට සිරි මේ බබ මේ ආච්චිත් එනවා මැදට මරාගෙන කණ්ඩේ වේදන් ඌවත් එක්ක බෑවන් කරන්න දැක්කද යන්ද බං ඕන රෙද්දක් වෙන්න කියලා ඒයි ලොක්කා දෙව් කුමාරපත් කියන බං වෙලාවට අපි අවසාන කාසියටත් පොට් කරගමු මචං ඒ කොහේ පොට් කරන්නද මේ වයසක ලොක්කෙක් කැවදින් අපි හැංගෙමු මචං මොනවාර වෙන්නද කියලා එපා වෙනවා බා මේ වයසක ලොක්කෙක් කැවදින් මට නිදහසේ ගේමක් ගහ ගන්නත් නෑ නිදානයක් ගන්නත් නෑ මට සිරි හැංගෙමු මචං හැංගෙමු මේ බලන්නකො ඉතින් මේ බලන්නකො ඉතින් මේ කන්නකො මරාගෙන කන්ට මේ බලන්නකො ඇවිදින්නත් බෑ අහිංසකකම පව් කියලා හිතනවා ඉතින් එන්න බෑ නෑ යන්න ඕනේ මේක බලු තැන් වලට එන්න තු මොනවාද ආච්චි අම්මේ මේ කරන බලු වැඩ මේ බලන්නකො මම නිදහස කාර්යයක් පොට් කරගන්නත් නෑ මේ හිටු කියලා පාගන ආයෙත් යන්න බෑනේ